අපි අද මේ යන්නේ බබා එක්ක චුට්ටක් ඇවිදින්න. මොකද අපි මැලේසියාවට ආවට පස්සේ එයාට ගොඩක් කට්ටියව මිස් වුණා. අපි ගේ ඇතුළෙමයි හිටියේ. ඒ නිසා අපි වීකෙන්ඩ් එකේ චුට්ටක් එයාව එළියට එක්කගෙන යන්න හිතුවා. ඉතින් අපි දැන් මේ යන්නේ ටයිම්ස් ස්ක්වෙයාර් වලට. අපි දැන් ඉන්නේ කේල් සෙන්ටර් වල. අපිට ළඟම ස්ටේෂන් එක තමයි කේල් සෙන්ටර්. ගෙදර ඉඳන් අපිට විනාඩි 15ක වගේ රයිඩ් එකක් තමයි තිබුණේ. ඊට පස්සේ ඉම්බි වලට යන්න අපි මෙතනින් තමයි මොනොරේල් එක ගන්න ඕනේ. මෙතනත් පොඩි ක්‍රිස්මස් ඩෙකොරේෂන් ටිකක් තිබුණා. බබා චුට්ටක් ආසාවෙන් බලපු නිසා අපි එයාව චුට්ටක් මෙතන තියාගෙන ඉඳලා මෙතන පොඩි ප්ලේ ඒරියා එකකුත් තිබ්බා. මෙයා චූටි බබාලටත් ගොඩක් ආස නිසා අපි මේවා පොඩ්ඩක් සෙල්ලම් කරන්න තියලා තමයි අපේ ඊළඟ ස්ටේෂන් එකට යන්න ගියේ. ඉතින් බලන්නකො මෙයාගේ සතුට. මෙයා කලින් මෙහෙම සෙල්ලම් කරලා නැති වුණාට එයාට හරිය පුරුදුයි වගේ තමයි එයා චූටි බබාලත් එක්ක සෙල්ලම් කරේ. ඒක අයියා බබෙක් ඇවිල්ලා අපේ නාගිත් එක්ක හරියට සෙල්ලම් කරා. එයා හරිම ආසාවෙන් හිටියේ. එයාගේ වයසෙන් වගේ චූටි බබාලා ටිකක් තමයි හිටියේ. ඒ නිසා තමයි එයාව ඉතින් අපිට ගන්නත් ටිකක් අමාරු වුණේ. ලංකාවේදී නම් ඉතින් ආච්චිලා සීයලා මාමලා ගොඩක් කට්ටිය ඉන්නවනේ. එතකොට ඉතින් එයාට චුට්ටක්වත් පාරු නෑ. මෙහෙ ඉතින් කවුරුත් නෑනේ. ඒ නිසා මෙයා හරිම කැමති මෙහෙම එළියට ගිහින් සෙල්ලම් කරන්න. අපි බොහොම අමාරුවෙන් තමයි මෙයාව මෙහෙම කොනට කරලා තියාගෙන හිටියේ. කොහොම හරි එතන සෙල්ලම් කරලා අඬද්දි තමයි අපි එයාව එතනින් අරගෙන ආවේ. මොකද එයාගෙන් සෙල්ලම් කරලම නෑ පොඩි බබාලත් එක්ක. ඊට පස්සේ අපි දැන් මෙයාවත් අරගෙන අපි යන්නේ ඉම්බි වලට. චුට්ටි බබත් එක්ක අපි ඇවිදින්න යද්දී අපි නම් චුට්ටක් බය වෙලා තමයි හිටියේ. මොකද එයා කොහොම හැසිරෙයිද, එයා මොන වගේ දෙයක් කරයිද, අඬන්න ගනීද, එයාටත් එහෙම ලොකුට පුරුදු නෑ මෙහෙම මේ ඇවිදලා. මොකද අපි ලංකාවේ ඉද්දි ගෙදරම වගේ තමයි හිටියේ. ඇත්තටම අපි ඒකට වඩා හොඳ බබෙක් වගේ තමයි හිටියේ. ඒක නිසා අපිට එච්චර කරදරයක් වුණේ නෑ එයාගේ. අපි දැන් මේ යන්නේ ටයිම්ස් ස්ක්වෙයාර් එකට. අපි නම් කලින් මෙතෙන්ට ඇවිත් තියෙනවා. මේ පාර ආවේ අද තමයි. අද නම් අපි මෙතෙන්ට ආවේ බඩු ගන්න නෙමෙයි, නිකන් ඇවිදින්න. හැබැයි ඉතින් දැක්කට පස්සේ පොඩි බඩු ටිකක් ගන්න ඕන වුණා. ඒ නිසා චුට්ටක් අපි ෂොප්ස් දෙක තුනක වගේ ඇවිද්දා. ලංකාවේ ඉඳන් මැලේසියාවට එන ගොඩක් අය බඩු ගන්නේ ටයිම්ස් ස්ක්වෙයාර් වලින් කියලා මම අහලා තියෙනවා. මොකද අනිත් තැන් වලට වඩා ටයිම්ස් ස්ක්වෙයාර් එකේ චුට්ටක් බඩු ලාභ ෂොප්ස් ගොඩක් තියෙනවා. ඒ නිසා ගොඩක් අය මෙහෙදී අපිට හම්බෙලක් තියෙනවා ලංකාවේ අය බඩු ගන්න ඇවිල්ලා. මේ අත් ඉතින් ඔක්කොම ඕනවාගේ අතර නැත්තේ නෑ එකක්වත්. අපි ආර කැමති දෙයක් අරගෙන ළඟ තියාගන්න දුන්නා අත් අරගෙන යන්න. ඒක නෑ හැමදේම අරගෙන චූටි වෙලාවක ඉවල යනවාට ඇති වෙලා. බලන්නකො ඉතින් මෙතන මෙච්චර ලස්සන ටෙඩි බෙයාලා ඉඳලත් එයා එක්කෙනෙක්වත් ගත්තේ නෑනේ. මමත් ආසාවෙන් හිටියේ එක්කෙනෙක් හරි ගන්න. හැබැයි එයා එක්කෙනෙක්ටවත් කැමති වුණේ නෑ. අපි කලිනුත් එහෙම ගෙනල්ලා මෙයා අල්ලන්නවත් නැති ටෙඩි බෙයාලා ගොඩක් තියෙනවා ගෙදර. ඒ නිසා ඉතින් අපි ගත්තේ නෑ මෙයා ආස නැති නිසා. එයාගේ ළඟටත් අපි එක එක විදිහේ ලස්සන ටෙඩි බෙයාලා ගෙනල්ලා පෙන්නුවට එයා එක්කෙනෙක්ටවත් ආස වුණේ නෑ ඉතින්. අනේ කරන්නේ Zaydı.
වෙලා අය සෙල්ලම් කරන්න බලලා ඒවම ඒක බීමට දැම්මා. ඒ නිසා ඉතින් අපි ඩෝල් කෙනෙක් ගත්තෙත් නෑ. මොකද ඉතින් ගෙදර ගෙනාවත් එයා කරන්නේ ওই ටිකම තමයි. එයා ගෙදරගෙත් එච්චර ලොකු ආසාවෙන් සෙල්ලම් කරන්නේ නෑ. Parai udah. මොකද අපි ඩිනර් එක ගන්න හිතාගෙන හිටියේ මෙතන නෙමෙයි. අපි ඒකට ආයෙම ගියා කේල් සෙන්ට්‍රල් වලට. ඊට පස්සේ අපි ගියේ ටයිම්ස් ස්ක්වෙයාර් වල තිබ්බ ක්‍රිස්මස් ඩෙකොරේෂන් බලන්න. ඒ ටික නම් මාර ලස්සනයි. අපිට ඇත්තටම ආසයි හිතුණා ඒ ටික නම් හැමතැනම හැබැයි shopping mall එකෙන් වගේ ක්‍රිස්මස් වලට මෙහෙම ඩෙකොරේෂන් තියෙනවා. මෙතන ටිකක් ලස්සනයි වෙනස් වගේ. අපි උඩ ඉඳන් චුට්ටක් වෙලා බලාගෙන ඉඳලා පස්සේ මෙයත් එක්ක ගියා පහළට. එතනත් අපි ෆොටෝ ටිකක් ගහලා තමයි ගෙදර ගියේ. ලොකුවට වීඩියෝ එහෙම නම් ගත්තේ නෑ. මොකද මෙයා චුට්ටක් අඬන්න ගත්තා. ඒ නිසා අපි ඉක්මනට ෆොටෝ ටිකක් ගහගෙන ආපහු ගියා.